ඒ වගේම 30 වසරක යුද්ධය නිමා කරමින් අප හැමට නිදහසේ හුස්ම ගන්නට නිදහසේ හැසිරෙන්නට ඒ ආදරණීය නායකත්වය ලබා දුන් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමන්ටත් හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි ඔබතුමන්ටත් හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි ඔබතුමන්ට පාස්කු ප්‍රහාරයේ මහා මුලකරු සොයා යෑමේ ග්‍රන්ථය ඔබ අතට පත්වන මොහොත ඉන්ධන මිල ආස උසට නැගලා තිබෙද්දී වාහනයට පුංචි සලාකයක් පමණක් හිමි වෙලා තිබියදී පාස්කු ප්‍රහාරයේ සත්‍යය දැනගන්න මේ ස්ථානයට පැමිණෙන්න තීරණය කළ සියලුම මාගේ ආදරණීය මිත්‍රවරුනි. ඇත්තෙන්ම මේ ශාලාව පිරීලා ඉතිරිලා එළියෙත් විශාල පිරිසක් ඉන්නවා. පහළත් විශාල පිරිසක් ඉන්නවා. අපි දන්නවා මේ ගැන ඔබේ උනන්දුව. නමුත් මීට වඩා විශාල ශාලාවක් තමයි අපි වෙන් කරගත්තේ. හැබැයි අපේ විමල් වීරවංශ ඇමතුමාගේ පොත් නිකුතුවක රජයේ ආයතනයක් වෙන් කරගෙන අන්තිම මොහොතේ අවලංගු කිරීමේ අත්දැකීමක් අපිට සිහිපත් වුණු නිසා එතෙන්ට වෙන් කළ ගෙව්ව මුදලවත් තාම ලබාගෙන නැතුව අපිට ස්ථානය වෙනස් කරන්න සිදු වුණා. ඒ නිසා බොහෝ සම්භාවනීය අමුත්තන් හිටගෙන ඉන්න සිදු වෙලා තියෙනවා. අපි දැක්කා. ඒ ගැන අපේ කනගාටුව පළ කරනවා. ලංකාවේ අපිට ත්‍රස්තවාදය කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. අපි තුන්ආකාරික ත්‍රස්තවාදයකට මුහුණ දුන්නු ජාතියක්. 1971 1987 අපි දේශපාලන ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. 1972 ඉඳන් 2009 වනතුරුම අපි බෙදුම්වාදී ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. නැත්නම් වාර්ගික ත්‍රස්තවාදයකට මුහුණ දුන්නා. 2019 දී අපි ආගමික ත්‍රස්තවාදයකට මුහුණ දුන්නා. දලදා මාලිගාවට ප්‍රහාරය එල්ල වුණා. ශ්‍රීමා බෝධියට ප්‍රහාරය එල්ල වුණා. අරන්තලාවේ භික්ෂු සංහාරය සිද්ධ වුණා. හැබැයි මේ සියල්ලටම වඩා ආందోලනාත්මක සිදුවීම බවට පත් උනේ පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය ගැන පර්යේෂණයක් කරන්න මාව තල්ලු කරේ ආඹු සිදුවීම් පෙළක්. ඔබට මතක ඇති 2024 ජනාධිපතිවරණයේ අවසන් වුණාම විපක්ෂයේ ඇති වුණේ දැඩි නිහඬතාවයක්. වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිතුමා පත් වුණේ 2024 සැප්තැම්බර් 23. ඊට හරියටම දවස් 3කට පස්සේ මම මාධ්‍ය හමුවක් තියලා ජනාධිපතිතුමා කළ පත්වීම් විවේචනය කරා. ඒක තමයි ආණ්ඩුවට එරෙහිව පැවැත්වුණු පළමු මාධ්‍ය හමුව. ඒ ප්‍රතිඵලයක් විදියට ආණ්ඩුවට එරෙහිව විවිධ තොරතුරු මට ගලා එන්න ගත්තා. ඒ අතරේ තිබුණා ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ නොකළ යුතුයි තීරණය කර සේප්පුවක දාලා වහපු වාර්තා දෙකක්. එකක් ANJ අල්විස් වාර්තාව. සංගවා තැබීමට හේතුව ජනාධිපතිතුමාගේ දෙවෙනි පත්වීම වෙන රවී සෙනවිරත්න මහත්තයාත් රාජ් පොලිස් ලොක්කා වෙන ශානි අබේසේකර මහත්තයාත් දෙන්නම පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බැවින් අපරාධ නඩු ගොනු කරන්නයි නිර්දේශ කළා තිබුණා. එතකොට ඉමාම් වාර්තාව හැංගුවේ පාස්කු ප්‍රහාරයේ සිදු කළේ රාජපක්ෂවරු සහ හමුදා බුද්ධ්‍යංශය කියන මිත්‍යාව මත පිහිටලා තමයි ජනාධිපතිවරණේ දිනාගත්තේ. ඒ නිසා මේ වාර්තාව පාර්ලිමේන්තු මැතිවරණයට කලින් එළියට යෑම Tamanට බරපතල දේශපාලන ප්‍රශ්නයක්. අපි මේ වාර්තා දෙකම ජනගත කරන්න තීරණය කරා. ඒ ප්‍රතිඵලයක් විදියට ඒ කාලේ බෙදිලා ගියේ නෑ. මම විතරයි හිටියේ. මුළු ආණ්ඩුවම එකතු වෙලා මට පාර දෙන්න ගත්තා. මං ඒ නිසාම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ තියෙනවා වාර්තා පහක්. ජනාධිපති කමිෂන් සභා කමිටු වාර්තා පහක් FBI දිවුරුම් ප්‍රකාශයක් කියන මේ සියල්ලම හොයාගෙන මං හිතන්නේ පිටු 50000කට වැඩි මේ සියල්ල එකට එකතු කරාම මේ සියල්ලම කියෙව්වා. ඒ වගේ අධිකරණ ඉදිරියේ කරපු පාපොච්චාරණක් තියෙනවා. අපේ අගවිනිසුරුතුමන් දන්නවා දණ්ඩ නීති අපරාධ නඩු විධාන සංග්‍රහය 127 වගන්තිය යටතේ අපරාධකරුවන් කරපු ප්‍රකාශ විදියටත් තියෙනවා මේ සමහර සැකකරුවන්ගේ. මේ සියල්ලම කියෙව්වා. මේක කියවන අතරේ තමයි 2025 අප්‍රේල් 8 වෙනිදා පිල්ලයන් අත්අඩංගුවට ගන්නවා. ජනාධිපතිතුමා කියනවා පිල්ලයන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයටයි කියලා. ආනන්ද විජේපාල මහජන ආරක්ෂාව ඇමතුමා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියනවා පාස්කු ප්‍රහාරයේ පිළිබඳ සියල්ල පිල්ලයන් වමාරමින් සිටිනවා කියලා. ඔහු අත්අඩංගුවට අරගෙන දවස් 5කට පස්සේ මං ගියා ඌ හමු වෙන්න. අනේ වමාරනවා තියා කටෙන් වචනයක් පිට වෙලා නැහැ. මොකද පාස්කු ප්‍රහාරයේ පිළිබඳ කිසිම දෙයක් අහලා තිබුණේ නැහැ. මට මෙතන පෙනුණා රණවිරුවන් ඉලක්ක කරගත්ත දැවැන්ත කුමන්ත්‍රණයක් යනවා. විමර්ශනයක් වෙනුවට කතා ගෙතීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මම මේ සියලුම වාර්තා වහවා ගැඹුරින් අධ්‍යයනය කරා. මොකද මම හොයාගත්තේ මාලිමා ආණ්ඩුව පාස්කු ප්‍රහාරය
රණවිරුවන් මත පටවන්න යන්නේ බෙදුම්වාදීන් සතුටු කරන්නයි. බෙදුම්වාදීන්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා. අපේ යුද ජයග්‍රහණයේ කීර්තිය මකන්න අපි යුද ජයග්‍රහණය ලැබුවේ අහිංසක දෙමළ ජනතාව 40000ක් මරා දාලා යුද අපරාධයක් කරලායි කියලා අපිට බරපතල චෝදනාවක් එල්ල කරා. අපි චෝදනා කරන අයගෙන් ඇහුවා කො ඉදිරිපත් කරන 40000 නම් ලැයිස්තුව නම් ලැයිස්තුවක් නැහැ. හරි හරි නම් දන්නේ නැහැ කියමු. එහෙනම් ඉතින් අර මලමිනිය ගණන් කරලානේ 40000 කියලා හොයාගන්න නැත්තේ. මලමිනිය වල චන්ද්‍රිකා ඡායාරූප ටික ඉදිරිපත් කරන්න. එහෙම ඉදිරිපත් කරන්න දෙයක් නැහැ. ඒ අය අසරණ වුණු නිසාම ඒ චෝදනාව ලෝක ප්‍රජාව ඉදිරියට ගියේ නැහැ. දැන් මෙන්න ඒ අයට ලැබිලා තියෙන ස්වර්ණමය අවස්ථාවක්. රටේ ආණ්ඩුවම කියනවා හමුදාව තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ කළේ. හමුදාවේ ඉන්න සාතිශය බහුතරය සිංහල අය. ඉතින් දකුණේ සිංහල ජනතාව ඉලක්ක කරගෙන මෙවැනි සිත්පිත් නැති ප්‍රහාරයක් එල්ල කරා කියලා ආණ්ඩුව ලවා නිශ්චිතව කියව ගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම අර කලින් කිව්ව චෝදනාවත් ඇත්තේ කියන හැඟීමක් ජාත්‍යන්තර ප්‍රජාවට ඇති වෙනවා. ඒ නිසා තමයි Channel 4 නාලිකාව මේ වැඩේට බෑලා ඉන්නේ. එතකොට මේ මහා කුමන්ත්‍රණයෙන් රණවිරුවන් බේරාගත යුතුය. කෙලේ ගුණයක් දන්න පුද්ගලයෙක් විදිහට යමක් කළ යුතුය කියලා හිතපු නිසා තමයි මේ පර්යේෂණය කරමින් මේ ග්‍රන්ථය නිකුත් කරේ. මේක සමහර වෙලාවට අර කතා රසයේ අඩු නීරස ග්‍රන්ථයක් වෙන්න පුළුවන්. මොකද මේක පර්යේෂණ ග්‍රන්ථයක්. මේකේ පාදක කරගත්ත ප්‍රධාන ලේඛන 6ක් තියෙනවා. ඒ ලේඛන සියල්ලම www.udegammampila.com කියන වෙබ් අඩවියේ තියෙනවා. බලතැකි මේ කියලා තියෙන ඇත්තද නැත්තද. පොත පුරා උපුටා ගැනීම 165ක් දක්වලා තියෙනවා. ආශ්‍රිත ග්‍රන්ථ 21ක් තියෙනවා. මේවා ඇසුරෙන් මේ පොතේ කියා තිබෙන කතාව ඇත්තද නැත්තද කියලා බලන්න පුළුවන්. අපේ හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචන වලින් කිව්වනම් එහි පස්සිකෝ ගුණයෙන් යුතු පොතක්. ඒව බලව කියලා ඕන කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් පොතක්. මේකේ කියලා තියෙන දේ වැරදි කියන ඕනම කෙනෙක් එක්ක වාද විවාද කරන්න රණවිරුවන් වෙනුවෙන් අපි ලෑස්ති කියන අභියෝගයක් මේ වෙලාවේ ලෝකෙ ඉදිරියේ තියෙනවා. එතකොට මේ පොතේ මොනවද තියෙන්නේ? පාස්කු ප්‍රහාරය පිළිබඳ තියෙන සියලුම කුමන්ත්‍රණ න්‍යායන්ට සාක්ෂි සහිතව තාර්කික උත්තර දීලා තියෙනවා. අබුහින් කියන්නේ කවුද? සොනික් කියන්නේ කවුද? සාරා ජස්මින්ට මොකද වුනේ? ජමීල් මොහමඩ් පොඩි සාරන් වැනි මතභේදාත්මක සෑම චරිතේම ඇත්ත කතාව අපි ලියලා තියෙනවා. ඒ වගේම සාරා ජස්මින් බුද්ධ්‍යංශවල සහයෙන් ඉන්දියාවට පැන ගියාය කියන කතාව අබුබකර් කියන පොලිස් නිලධාරියා අමාරුවේ දාන්න අතේපත්තු වෙන ගෙතු කතාවක් කියන එක අපි ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම සාරා 2019 අප්‍රේල් 26 වෙනිදා සයින මරුදු පුපුරවා ගැනීමෙන් මිය ගියාය කියන එකත් අපි සාක්ෂි සහිතව ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම මිත්‍රවරුනි තාජ් හෝටලේදී ජමීල් මොහමඩ් බෝම්බේ පුපුරව ගත්තේ නැත්තේ ඇයි? ඔහුට ඒ වෙලාවේ හමුදා බුද්ධ්‍යංශ වලින් දුරකථන ඇමතුමක් ආවද? ජමීල්ගේ ගෙදරට හමුදා බුද්ධ්‍යංශ ගියේ ඇයි? බුද්ධ්‍යංශ පොලිස් විමර්ශන නොමග යවන්න කටයුතු කරාද? මේ වගේ ප්‍රශ්න ගණනාවකට අපි පොතෙන් උත්තර දීලා තියෙනවා. මේ පොතේ වැඩිම ඉඩක් අරන් තියෙන්නේ හමුදා බුද්ධ්‍යංශ රාජපක්ෂවරුන්ගේ මෙහෙයවීමෙන් පාස්කු ප්‍රහාරය සිදු කළාද කියන කාරණයට උත්තර හොයන්න. අපි ප්‍රධාන ප්‍රශ්න 4කට මේ පොතේ උත්තර හොයනවා. ප්‍රශ්න අංක 1. ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිවරණයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක දේශපාලන අවශ්‍යතාවයක් තිබුණාද? ප්‍රශ්න අංක 2. පාස්කු ප්‍රහාරය හමුදා බුද්ධ්‍යංශ විසින් සිදු කළ බවට ඉදිරිපත් කරන කුමන්ත්‍රණ න්‍යාය තහවුරු කර ගැනීමට සාධනීය සාක්ෂි තිබේද? ප්‍රශ්න අංක 3. සහරාන් ඇතුළු කණ්ඩායමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවි පිදීමට ප්‍රමාණවත් පෙළඹවීමක් තිබුණාද? අවසාන ප්‍රශ්නේ උත්තර හොයන හමුදා බුද්ධ්‍යංශ විසින් මෙම ප්‍රහාරය කළ බවට ප්‍රචලිත කිරීමේ යටි අරමුණු මොනවාද? අපි කතා කරනවා ජාතික ජන බලවේගය එහෙම කියන්නේ ඇයි? බෙදුම්වාදීන් එහෙම කියන්නේ ඇයි? වැදගත් විස්තරයක් තියෙනවා. ශානි අබේසේකරයි රවි සෙනවිරත්නයි එහෙම කියන්නේ ඇයි? මොකද මේ කතාව හදන්නේ වෙන කවුරුවත් නෙවෙයි ශානි අබේසේකර මහත්තයා. ඒ මහත්තයා කතාව ඇවිල්ලා කිව්ව අය මේ සභාවේ මෙතන වාඩි වෙලා ඉන්නවා. මුලින්ම ඇවිල්ලා කිව්ව ඒ කතාව කිව්ව බවට මාත් එක්ක ප්‍රකාශ කරපු පිරිසක් අද මේ සභාවෙත් ඉන්නවා. එතකොට ඇයි ශානි අබේසේකර මහත්තයා එහෙම කරන්නේ? මම ශානි අබේසේකර පාස්කු ප්‍රහාරය රණවිරුවන්ගේ කරමත පැටවීමට හේතු 11ක් අපි හොයාගත්තා. ශානි අබේසේකර කියන්නේ පාස්කු අබේසේකරම තමයි. ඒක පරිපාලන නීතියේ මූලධර්ම
එන්න පටන් ගත්තා. අර චෝදන කතාව හදලා ජනගත කරේ. මේක හරියට දැන් අපි අහලා තියෙනවානේ පොකට් එක හොරකම් කරන් දුවන හොරා දුවන අතරේ සෙනග අතරට එකතු වෙලා මෙන්න හොරෙක් කාලේ නැති නිසා චෝදන ප්‍රදාන විමර්ශන 400ක් පුපුරා ගැනීමට ලෑස්ති කියලා සැකකාරයෝ ප්‍රකාශ ලබා දෙනවා. නිසා අපි වහම සහරාන්ව අල්ලන්න ඕනි. මට මගේ කණ්ඩායම වැඩි කරලා දෙන්න. ශානි අබේසේකර ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රශ්නේ මතුවෙනවා ජනාධිපති කොමිෂන් සභාවේ. අපේ මතන පිටු 30000කට වැඩිය මං කියෙව්වා. මේ කරුණු හොයාගන්න. එතකොට ශානි දුන්න උත්තරේ මොකද්ද? ස්වාමීනි මේ ආගමික ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක උඩ අපි බොහොම කල්පනාවෙන් කටයුතු කළේ. මොකද එහෙම ප්‍රශ්නයක් වුණා නම් එහෙම මේ රටේ ඒ වෙලාවේ වෙද්දි තිබූ වාතාවරණය අනුව බරපතල ප්‍රශ්න මතුවෙමින් තිබුණා. ඒ ආගමික ජනවාර්ගික ප්‍රශ්න. ඉතින් ඒ වගේ එකක් වැඩි කණ්ඩායමක් දාලා ඒ වගේ පස්සේ යන්න ගියොත් ඒක හානිදායකයි කියන එක නිතරම නිරන්තරයෙන් මගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමත් දැනුම් දුන්නා. ඔය කියන්නේ රවී සෙනවිරත්න ගැන. මේක මොකද ශාස්ත්‍ර වංශයේ පිළිම වලට ගහලා තියෙන්නේ. ඔය කියන්නේ මාවනැලි බුදු පිළිම විනාශ කිරීම ගැන. එතකොට ඉතින් ඒක ගිනි ජාලාවක් වෙනවා. ඒ වගේ ප්‍රශ්න තිබුණු හින්දා තමයි මේක රහසිගතව කරන්න මම උත්සාහ කළේ. ශානි මොකද්ද මේ කියන්නේ? විමර්ශන කණ්ඩායමේ සමාජිකයන් වැඩි කරේ නැත්තේ රටේ ආගමික ගැටුමක් ඇති වෙයි කියලා. දැන් මේක නිකන් කොයිද යන්නේ වුවා මල්ලේ පොල් වගේ උත්තරයක් නේ. අපි දැනන් හිටියද පාස්කු ප්‍රයාරයට වෙන් කරලා තියෙන්නේ නිලධාරීන් 4 දෙනෙක් විතරයි කියලා විපක්ෂයේ മന്ത്രിවරයෙක් වෙලා හිටියේ මම දන්නෙත් නැහැ. ආණ්ඩුවේ ඇමතිවරුන් වෙලා හිටිය අය මෙතන ඉන්න අය දන්නෙත් නැහැ. එහෙම එතකොට මේක දැනගන්නේ කොහොමද? දැනගත්තත් ඒකෙන් වාර්ගික ආගමික ගැටුමක් ඇති වෙන්න පුළුවන්. විමර්ශනයේට වෙන් කළ නිලධාරීන් ගන්න වැඩි කියලා මේ ලංකා ඉතිහාසෙ නෙවෙයි ලෝක ඉතිහාසෙවත් ආගමික ගැටුමක් ඇති වෙලා නැහැ. ඇත්තටම ඉතින් එතුමාට ඇත්තටම බයක් තිබුණා නම් ඒ වගේ දෙයක් ගැන එතුමාට තියෙන්නේ තමන්ගේ විමර්ශනවල තොරතුරු දේශපාලකයන්ට මාධ්‍යවේදීන්ට සමාජ මාධ්‍යවේදීන්ට කියන කැතපුරුද්ද නතර කරගන්න එක විතරයි. නතර බැරි වෙලාවත් දැනටමත් කියලා නම් එතුමාට තිබ්බේ අර රංජන් රාමනායක කිව්වා වගේ මං බලන් හොදන්න එන්නම් සර් මං කිව්වා කියලා කාටවත් කියන්න එපා කියලා කියන එක විතරයි. හැබැයි ඒ වගේම දෙවෙනි චෝදනාව 2018 මාර්තු මාසේ පොලිසියේ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් තෞෆික් ඇතුළු නිලධාරී පිරිසක් යනවා සාරාන්ගේ බිරිඳයි දරුවෝ දෙන්නයි ඉන්න කුරුණෑගල කැකුණුගොල්ලේ නිවසට ගේ වටලනවා. සාරාන්ගේ බිරිඳ හාදියාගෙන් තෞෆික් ප්‍රශ්න කරද්දී රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඩයස්ගේ ගෙනව දුරකථන ඇමතුමා. මොකද්ද කියන්නේ? මේන් ගෙට එනකොට ත්‍රස්ත විමර්ශනයේ අභිරහස් ලෙස රහස් පොලිසිය දැනගන්නවා මෙන්න ඇවිල්ලා කියලා. රහස් පොලිසියෙන් කියනවා මේක අපේ විමර්ශනයක්. ඔය ගෙදර පරීක්ෂාවට ලක් නොකර වහාම ඉවත් වෙන්න. ඇයි සාරාන් සැඟව සිටිනවා නම් ඔව් වඩාත්ම එන්න ඉඩ තිබෙන තැන බිරිඳයි දරුවෝ දෙන්න ඉන්න තැන. පස්සේ හාදියා පොලිසියට දෙන ප්‍රකාශවලදී කියනවා ඒ ගෙදර හිටියේ අවුරුදු 2ක කාලය තුල 5 වතාවක් සාරාන් ආවම සාමාන්‍යයෙන් දින 3-5ක් අතර කාලයක් ඒ ගෙදර නතර වෙනවා ඉන්නවා. එහෙමනම් ඒ ගෙදර පරීක්ෂා කරනවට රාජ් පොලිසිය විරුද්ධ වුණේ ඇයි? මෙවැනි චෝදනා දෙකක් නෙවෙයි 11ක් ශානි අබේසේකර මහත්තයාට විරුද්ධව තියෙනවා. ඒ වගේම චෝදනා රොත්තක් රවී සෙනවිරත්න මහත්තයාට විරුද්ධව තියෙනවා. මේ පොතේ සියල්ලම ඉදිරිපත් කරලා ඒ අය මේ මහා මොළ කරුවෙක් නිෂ්පාදනය කරන්න තිරපිටපත් හැදුවේ ඇයි කියන එක ගැන අපි දීර්ඝව කතා කරලා තියෙනවා. ඒ වගේම මේ කතාව ගොඩාක් දිගට කරන්න කාලේ නැති නිසා මේවා පොතෙන් හොයාගන්න පුළුවන්. මේ සෑම ප්‍රශ්නෙට අපි උත්තර දීලා තියෙනවා. මේ දක්වා මතු කරලා තියෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලුම කුමන්ත්‍රණ න්‍යායන් වලට. ඒ වගේම කුමන්ත්‍රණ න්‍යායන් කියන්නේ මොකක්ද කියලා අපේ සමරනායක මහත්තයා සිහිපත් කළා වගේ පරිච්ඡේද දෙකක් පුරා නීතිය පැත්තෙන්, මනෝවිද්‍යාව පැත්තෙන්, සමාජ විද්‍යාව පැත්තෙන්, ජනසන්නිවේදනය පැත්තෙන් කතා කරලා තියෙනවා. මොකද අපේ රට නිරන්තරයෙන් කුමන්ත්‍රණ න්‍යායන්ට රැවටිලා වැඩ වරද්ද ගන්න රටක් නිසා. එතකොට අපි දැන් කතා කරමු අද අපි හෙලි කරනවා කිව්ව පාස්කු ප්‍රහාරයේ මහා මොළ කරු ගැන. මේ පොතේ විස්තරාත්මකව අපි ඉස්සලාම් මේ ගැන තියෙන චරිතයකින් එක ගන්නවා. අරගෙන ඒ අය මහා මොළ කරු නොවන්නේ ඇයි කියන එක අපි කතා කරලා තියෙනවා. ඒ අනුව අබුහින් මහා මොළ කරු නෙවෙයි, සොනික් මහා මොළ කරු නෙවෙයි, සුරේෂ් සලේසා පිල්ලයන් මහා මොළ කරු නෙවෙයි, ඉන්දියාව, ඊශ්‍රායලය හෝ ඇමරිකාවත් මහා මොළ කරු නෙවෙයි. අපිට ඒ රටවල් එක්ක ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒකයි කියලා මහා මොළ කරු කරොත් එතනක් තියෙනවා සාධාරණයක් මේ ශානික தත්ත්වයට අපිත් වැටෙනවා. ඒ කිසිවක් නෙවෙයි මහා මොළ කරු. එහෙනම් කවුද මහා මොළ කරු? අපි ඉංග්‍රීසියෙන් කියනවා මාස්ටර් මයින්ඩ්. ඔය ඉංග්‍රීසියෙන් මාස්ටර් මයින්ඩ් කියන වචනේ තමයි අපේ ජනමාධ්‍ය විසින්
මහා මොලකරු ලෙස පරිවර්තනය කරගෙන තියෙන්නේ. මෙතෙන්දී අපේ මාස්ටර් මයින්ඩ් නැත්තම් මහා මොලකරුවෙක් කියන්නේ යම් සිදුවීමක විශේෂයෙන්ම අපරාධ සම්බන්ධයෙන් මේ යෙදුම පාවිච්චි කරන්නේ යම් අපරාධයක් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන පුද්ගලයා. ඒතර මේ පාස්කු ප්‍රහාරය සිද්ධ කළේ කාගේ වමනාවටද? කවුද සැලසුම් කළේ කියන ප්‍රශ්න දෙකට අපි දැන් උත්තර හොයාගන්න ඕනි. පාස්කු මහපොළකරු හඳුනගන්න නම් හරියට හඳුනගන්න නම් සහරාන් කියන්නේ කවුද කියලා හරියට අඳුරගන්න ඕනි. මිත්‍රවරුනි, සහරාන්ගේ පොඩි කාලේ ඉඳන් ඔහුගේ පසුබිම ගැන ඔහුගේ සීයාගෙන් පටන් අරන් ඌසිබායි කියන ඔහුගේ සීයා තමයි ලංකාවට එන්නේ දකුණු ඉන්දියාවෙන්. සීයාගේ ඉඳන් ඉතිහාස කතාව පොතේ තියෙනවා. ඒක සීයාගේ ඉතිහාස කතාව හොයාගෙන නැද්දි තමයි මට හම්බුනේ හේමමාලා කුමරිය අපිට ලංකාවට දන්ත ධාතු වංශයේ වැඩම කරපු හේමමාලා කුමරිය මඩකලපු ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලිකාවක් වශයෙන් හිටියා. අපි දන්නවා ධාතු වංශය ගත්තත් මහා වංශය ගත්තත් හේමමාලා කුමරිය ලංකාවට වැඩම කිරීමේ කතාව තියෙනවා. දීර්ඝව තියෙනවා. ධාතු වංශය තාම දීර්ඝව තියෙනවා. හැබැයි ඊට පස්සේ එතුමියට මොකද වුනේ කියලා නෑ. මඩකලපුවේ పూర్ව ඉතිහාසය පිළිබඳ තියෙන පොත් දෙකකින් තමයි හම්බ වුනේ හේමමාලා කුමරිය ප්‍රාදේශීය පාලිකාවක් විදියට මඩකලපුවේ ඉඳලා තියෙනවා. අදටත් ඇය දේවතාවියක් විදියට මඩකලපුවේ ජනතාව වඳිනවා. සහරාන්ලා ඇගේ පිළිමයක් කැඩීමෙන් තමයි මේ පිළිබ විනාශය පටන් ගන්නේ. එතකොට උලග නච්චාර් කියලා තමයි දෙමළෙන් කියන්නේ. හැබැයි හේමමාලා කුමරිය බවට ඉතිහාසයේ පිළිබඳ මහාචාර්යවරු තමන්ගේ පොත්වල පරිශ්‍රය කියනවා. මම කෙටියෙන් කිව්වොත් වහබ්වාදයේ කියන අන්තවාදී මතවාදය වැළඳගෙන ඒක ප්‍රචාරය කරන සංවිධාන බිහි කරගත්ත වහබ්වාදී මෞලවීවරයෙක්. ඔය අතරේ ලෝකේ බිහි වෙනවා. ඒකෙත් වෙනම පරිච්ඡේදක ඉතිහාසයේ කියනවා IS කියලා සංවිධානයක්. ඉස්ලාමීය රාජ්‍ය ඉස්ලාමික් ස්ටේට් නැත්නම් IS කියන සංවිධානය. මේ සංවිධානය අරමුණ තමයි සමස්ත ලෝකයේම එකම ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් කිරීම. මේ සංවිධානයේ නායක අබුබකර් අල් බග්දාදි 2014 ජූනි 29 වෙනිදා සමස්ත ලෝකෙටම කියනවා අපි සමස්ත ලෝකයේ එකම ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් කිරීමේ යුද්ධය පටන් ගත්තා. ඉරාකයේ සහ සිරියාවේ දැන් අපි බොහෝ දුරට අල්ලගෙන තියෙන්නේ මේ යුද්ධයට එකතු වෙන්න ලෝකේ පුරාම ඉන්න වහබ්වාදීන්ට ඒ රටවලට එන්න කියලා. එතකොට ලෝකේ පුරාම මේක වෛරසයක් වගේ පැතිරෙනවා. විශේෂයෙන් වහබ්වාදීන්ගේ වීරයා බවට අල් බග්දාදි සහ IS සංවිධානය පත් වෙනවා. මේ උණුසුමේ රස්නය සහරාන්ටත් දැනෙන්න පටන් ගන්නවා. පළවෙනි වතාවට ලැබී තියෙන සාක්ෂි අනුව 2016 අප්‍රේල් මාසේ තමන්ගේ බිරිඳ හාදියා එක්ක කියනවා මම දැන් IS සංවිධානය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. සාරාන් ඒ වගේම හදනවා ටෙලිග්‍රෑම් සමූහයක් ගෲප් එකක් අන්සාර් කිලාෆත් කියලා. ඒ හරහා IS හිතවාදී මතවාදය ශ්‍රී ලංකාව තුල දේශනා කරන්න පටන් ගන්නවා. හැබැයි මේ වන විට සාරාන්ට IS සමග කිසිම සම්බන්ධයක් නැහැ. එහෙම වුණාට ලංකාවේ විශාල පිරිසක් මේ වෙන විට සිරියාවට ගිහිල්ලා ඉරාකයට ගිහිල්ලා IS වෙනුවෙන් සටන් වදිනවා. ජමීල් මොහමඩ් කියන තරුණයා ඔස්ට්‍රේලියාව ඉගෙන ගත්ත ඉංජිනේරුවෙක් සිරියාවට යන්න ගිහිල්ලා තුර්කියේදී ඔහු ආපහු හරවලා එවනවා. මොහු තීරණය කරනවා ලංකාව ඇතුලේ IS සංවිධානයක් පටන් අරගෙන සිරියාවට යන්න සමාජිකයන් බඳවා ගැනීම මම කරන්න ඕනි. මේ ඔහු විසින් හදන ඒ සංවිධානයේ නම තමයි ජමීතුල් මිල්ලාතු ඉබ්‍රාහිමි සෙයිලානි. JMI කියලා කියනවා. අපේ බුද්ධ්‍යංශ හමුදා බුද්ධ්‍යංශ අය නම් බොහොම හොඳින් දන්න බ්ලැක් අයි ඔපරේෂන් එක කරපු ආයතනය. හැබැයි මේ සංවිධානයේ අරමුණ සිරියාවට ගිහිල්ලා සටන් කරන්න සටන්කාමීන් බඳව ගන්න. හැබැයි ගොඩක් වෙලාවට වීසා ප්‍රශ්න එනවා. දැන් එන්න වැඩේ අමාරුයි. ඒ නිසා ජමීල් යෝජනා කරනවා අපි ලංකාවේ ගහමු. සංවිධානයේ බහුතරයක් මේකට විරුද්ධ වෙනවා. ජමීල් ඊළඟ ඉබ්‍රාහිම් නානාගේ පුතාලා දෙන්න ඉන්සාෆ් ඉල්ලාම් මේ අය JMI එකෙන් ඉවත් වෙනවා. ඔය අතරේ ජාතික තහුවිද් ජමාත් එකේ නායකයා විදිහට ඉන්න සහරානුත් ඒ සංවිධානයෙන් ඉවත් වෙන කණ්ඩායමක් එක්ක. මෙන්න මේ කණ්ඩායම් දෙකයි ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය පෙරමුණ කියන සංවිධානය තුන එකතු වෙලා අලුත් සංවිධානයක් පිටව ගන්නවා IS ශ්‍රී ලංකා. IS සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව 2017 නොවැම්බර් මාසේ රඹාවේ කැලේට ගිහිල්ලා IS කොඩිය පිටිපස්සේ තියාගෙන මේ අය IS නායක අල් බග්දාදිට
පක්ෂපාතීත්වය පළ කරන බයාත් කියන දිවුරුම දෙනවා. මේ දිවුරුම වීඩියෝ කරලා යවනවා සිරියාවේ IS මූලස්ථානෙට. මොකද ඒ බයාත් දෙක ලබා දීමනොත් පමණයි ශාඛාවක් විදිහට පිළිගන්නේ. ඒ වෙන විට ලංකාවේ ගිය අයගෙන් මොහමඩ් අරූස් කියන කෙනා තමයි ශ්‍රී ලංකාවේ සටන් කණ්ඩායමේ නායකයා. අරූස් ජමීල්ගේ යාළුවෙක්. එතකොට සහරාන් දෙනවා අර වීඩියෝ ජමීල්ට, ජමීල් යවනවා අරූස්ට, අරූස්ගෙන් යනවා IS මූලස්ථානෙට. ඊට පස්සේ 2018 නොවැම්බර් ඉඳන් 2018 දෙසැම්බර් දක්වා කාලය තුල මේ අය IS සමාජිකයන් බඳවගෙන පුහුණු කඳවුරු 13ක් තියෙනවා. මොනවද මේක උගන්වන්නේ? සාරානුයි නවුෆරුයි එයාගේ දෙවෙනියා දෙන්න උගන්වනවා න්‍යාය. වහාබ්වාදය කියන්නේ මොකක්ද? IS සංවිධානය කියන්නේ මොකක්ද? ඒ වගේම සන්නද්ධාංශ නායක මිල්හාන් සහ තව ඉන්නවා සාදික්. මේ දෙන්න අවිපූර්ණව ලබා දෙනවා. අර කටුවාපිටිය පල්ලියේ බෝම්බේ පුපුරවාගත්ත හස්තුන් තමයි බෝම්බ විශේෂඥයා. බෝම්බ හදන්නේ කොහොමද? ඒ වගේම සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ කොහොමද? ත්‍රීමා කියන රාශිගත ඇප් එක හරහා sannivedana කරන්නේ කොහොමද කියලා උගන්වනවා. ඊට පස්සේ IS වීඩියෝ වල පෙන්නනවා බෙල්ල කපන්නේ කොහොමද, මරන්නේ කොහොමද, ක්‍රිස්තියානින් මරන්නේ කෙසේද කියලා විශේෂ පුහුණුව වීඩියෝ හරහා ලබා දෙනවා. අවසානයේ අල් බග්දාඩ්ට පක්ෂපාතීත්වය පළ කරලා බයත් දීලා අබු කියන නම මුලට එන සංවිධාන නමක් අරගෙන මේ අයගේ පුහුණුව අවසන් වෙනවා. එහෙම 300කට වැඩි පිරිසක් ඔය අවුරුද්දක කාලය තුල මේ අය මරාගෙන මැරෙන්න පුහුණු කරනවා. දැන් ඔය අතරේ 2018 දෙසැම්බර් මාසේ තමයි මේ අයගේ ප්‍රශ්න මතුවෙන්නේ මාවනැල්ලේ බුදු පිළිම විනාශයෙන් පස්සේ. ඒ අයව අල්ල ගන්නවා. අපේ මෙතන නෑ අද කබීර් රසීම් මහත්මයා ඉන්න වෙන්නේ නෑ කිව්වා රංජිත් වද්දුම් බණ්ඩාර මහත්මනි. එතුමාගේ සම්බන්ධීකරණ ලේකම් තස්ලිම් අපි එතුමාට ප්‍රණාමය පුද කරන්න ඕනේ. එතුමාගේ මැදිහත් වීමෙන් තමයි මේ බුදු පිළිම කඩපු කට්ටිය අපිට අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඒ අයගෙන් ප්‍රශ්න කරලා හොයාගෙන යනවා මේගොල්ලන්ගේ ආරක්ෂිත නිවසට. ආරක්ෂිත නිවස කිව්වට ආරක්ෂිත නිවසක් නෙවෙයි ඒක. අක්කර 80ක දැවැන්ත පොල්වත්තක් වනාත විල්ලුවේ. එතනදී හම්බෙනවා බෝම්බ 100ක් හදන්න ප්‍රමාණවත් පුපුරන ද්‍රව්‍ය. 2019 ජනවාරි 16. මෙතනදී මේතෙන්දී අත්අඩංගුවට ගත්ත අය ප්‍රකාශ කරනවා සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් ඉන්නේ. ඔන්න ඔය අතරේ ලංකාවට වඩාත් අදාළ සිදුවීමක් වාර්තා වෙනවා නවසීලන්තේ. මොකද්ද වෙන්නේ? 2019 මාර්තු 15 සිකුරාදා දවසක්. අපි දන්නවා සිකුරාදා කියන්නේ මෙතන මුස්ලිම් බැතිමතුන් ඉන්නවා. තමන් පල්ලි යන දවස. එදා නවසීලන්තේ ක්‍රයිස්ට් චර්ච් වල මුස්ලිම් පල්ලි බැතිමතුන්කින් පිරලා තිබුණේ. ඔස්ට්‍රේලියානු ජාතික සුදුවන්තවාදියෙක් වෙන බ්‍රෙන්ටන් හැරිසන් ටැරන්ට් මේ පල්ලි වලට ගිහිල්ලා පල්ලි දෙක වෙඩි තැබීමක් කළා මුස්ලිම් අය 49ක් මරා දානවා. මේ සිදුවීමෙන් මුස්ලිම් ලෝකෙම කම්පා වෙනවා. හැබැයි සහරාන් කෝපයෙන් වීරු වැටෙනවා. පලිගණ්ඩ ඕනි කියලා ඔහු තමන්ගේ සගයන්ට කියනවා. ක්‍රයිස්ට් චර්ච් සිදුවීමෙන් හරියටම දවස් 4කට පස්සේ මාර්තු 19 වෙනිදා IS සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබු හසන් අල් මුහර්ජි ටෙලිග්‍රෑම් හරහා ලෝකේ පුරා විසිරී සිටින IS වරුන් නමතමින් කියනවා ක්‍රයිස්ට් චර්ච් මුස්ලිම් වරුන්ගේ ඝාතනය බටහිර රටවල අනුග්‍රහයෙන් සිදු වුණු දෙයක්. ඒ නිසා ඔබේ රටේ සිටින ක්‍රිස්තියානින් මරා දැමීමෙන් අපි මේකට පලිය ගත යුතුයි. දැන් ඔන්න IS වලින් එනවා නියෝගය මොකද්ද? තමන්ගේ රටේ ඉන්න ක්‍රිස්තියානින් මරලා ක්‍රයිස්ට් චර්ච් සිද්ධියේ පලිය ගන්න. ඔය අතරේ මාර්තු 23 එක ළඟ සියල්ල වෙන්නේ. මාර්තු 23 ඇමරිකාව ප්‍රමුඛ බටහිර සන්ධානයෙන් IS වරුන්ට පහර පිට පහර දීලා ඔවුන්ගේ අවසාන කඳවුර වෙච්ච බාගුස් කඳවුර බිඳ වැටෙනවා මාර්තු 23 වෙනිදා. මේ මුළු ලෝකෙම ඉස්ලාම් රාජ්‍යයක් කරන්න සැලසුම් කරලා සීන මවපු IS වරුන්ගේ සීන බිඳ වැටෙන්නේ මේ සිදුවීමෙන්. ඒ නිසාම ලෝකේ පුරාම IS වරු මේ කඳවුරේ බිඳ වැටීමත් එක්ක හඬා වැටෙන්න පටන් ගන්නවා. හැබැයි සහරාන් කෝපයෙන් වීරු වැටෙනවා. මේ සිදුවීමේදී තමයි සහරාන් තීරණය කරන්නේ අපි වහාම ක්‍රිස්තියානීන්ගෙන් පලිගත යුතුයි. හැබැයි මිත්‍රවරුනි මේ වෙන විටත් සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සූදානම් කරලා තිබුණේ. මොකක්ද ඉලක්කය? 2019 අගෝස්තු මාසයේ පැවැත්වෙන දළදා පෙරහැරේ අවසාන රන්දෝලි පෙරහැර. අපි දන්නවා ලක්ෂ 3ක් 4ක් සහභාගී වෙන අවස්ථාවක්. ජනතාව එන නිසාම ආරක්ෂාවත් තහවුරු කරන එක හරි අමාරු තැනක්. මේ අය සැලසුම් කළා තිබුණේ පළවෙනි පියවරේදී බෝම්බ ගන්නාවක් සෙනග මැද ඉඳන් පුපුරව ගන්නවා. මරාගෙන මැරෙන මිනිස් බෝම්බ. එතකොට හැමෝම Taman ළඟ ඉන්න තුවාලකාරයෝ අරගෙන යනවා අහල තියෙන රෝවල් වලට. රෝවල් ගාවදී වාහන බෝම්බයි
රෝවල් ගාවදී වාහන බෝම්බයි මිනිස් බෝම්බයි දෙකම පත්තු කරලා තවත් පිරිසක් මරා ගන්නවා. මේ සැලසුම් කළ ප්‍රහාරය සිදු වුණා නම් දසදහසකට වඩා මිය ගිහිල්ලා ලෝක ඉතිහාසයේ වැඩිම හානිය කළ ත්‍රස්ත ප්‍රහාරය විදිහට සැලකෙන්නේ 9/11 ප්‍රහාරය. එහෙමනම් දළදා පෙරහැරට එල්ල කරන ප්‍රහාරය ඒ කීප ගුණයකින් ඉක්මවා ගිහිල්ලා ලෝක ඉතිහාසයේ ලොකුම ත්‍රස්ත ප්‍රහාරය බවට පත් වෙනවා. නමුත් IS වලින් ලැබුණු නියෝගයෙන් ප්‍රහාරය අගෝස්තු සිට අප්‍රේල් මාසේ පාස්කු දිනය දක්වා ඉදිරියට ගේනවා. එතකොට 2019 මාර්තු 27 වෙනිදා මම මේ සියල්ල කියන්නේ සාක්ෂි සහිතව. මොකද සහරාන් ඇතුළු 9 දෙනයි මිය ගියේ. ඔහුගේ බිරිඳ පාතිමා හාදියා ජීවතුන් අතර ඉන්නවා. ඔහුගේ දෙවෙනියව සිටි මොහමඩ් නවුෆර් ජීවතුන් අතර ඉන්නවා. ඔහුගේ සන්නද්ධාංශ නායක මිල්හන් ජීවතුන් අතර ඉන්නවා. මේ අය දුන්නු ප්‍රකාශවල මේ තොරතුරු තියෙනවා. මේ පොතේ මම කියන හැමතැනම මම කියලා තියෙනවා මේක ගත්තේ අහවල් ප්‍රකාශයේ අහවල් පිටුවෙන් කියලා. ඒකයි මම කිව්වේ අපේ ආම්දුරනේ එහි පස්සිකෝ ගුණයෙන් යුතුවයි පොත ලිව්වේ කියලා. මොකද්ද වෙන්නේ? 2019 මාර්තු 27 කෝපයෙන් පියුරු වැටලා ඉන්න සාරාන් තමන්ගේ කණ්ඩායම කැඳවලා කියනවා අපි දැන් අගෝස්තු ප්‍රහාරය ඉදිරියට ගෙනල්ලා ක්‍රිස්තියානින් ඉලක්ක කර පාස්කු දින ප්‍රහාරය කළ යුතුයි. මම මරාගෙන මැරෙන්න ලෑස්ති. කවුද මාත් එක්ක එන්නේ? ඒ අනුව තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ. ඒ සිදුවීමේ බෝම්බ බවට පත් වෙන අය තේරුනේ කොහමද? පුපුරන ද්‍රව්‍ය හොයාගත්තේ කොහමද? ස්ථාන තීරණය කළේ කොහමද කියන දිග කතාව හරියට චිත්‍රපටියක් වගේ බෝම්බ පුපුරයි කියන පරිච්ඡේදයේ අපි විස්තර කරලා තියෙනවා. බෝම්බ පිපිරීමට පෙර සූදානම කියන පරිච්ඡේදයේ අපි දීර්ඝව විස්තර කරලා තියෙනවා. මම මේ ගැන කතා කරන්නේ නැහැ. එතකොට මේ පුපුරන ද්‍රව්‍ය එකතු කළේ සාරාන්. බෝම්බකරුවන් තෝරගත්තේ සාරාන්. බෝම්බ පුපුරවන ස්ථාන තීරණය කළේ සාරාන්. ඒකට අවශ්‍ය යටිතල පහසුකම් අරමුදල් සියල්ල සපයගත්තේ සාරාන්. කොහෙවත් ඇවිල්ලා නැහැ. 100%ම සම්පූර්ණයෙන් අරමුදල් දීලා තියෙන මිලියන 300කට වැඩි මුදලක් සම්පූර්ණයෙන්ම අනුග්‍රහය ජාතික ජනබලවේගයේ දේශපාලකයෙක් වෙන මොහමඩ් ඉබ්‍රාහිම් නොහොත් ඉබ්‍රාහිම් හජ්ජියාර් නොහොත් ඉබ්‍රාහිම් නානා. සාක්ෂි සහිතව කියන්නේ. පිටු අංක ඇතුවයි කියන්නේ මම මේ කියන කරුණු ඇමරිකා එක්සත් ජනපදයේ දිවුරුම් අධිකරණ ඉදිරියේ තියෙන දිවුරුම් ප්‍රකාශයකක් තියෙනවා. එතකොට සියල්ල කරේ සැලසුම් කරේ සියලු යටිතල පාසුකම් සපයා ගත්තේ සාරාම් හසීම් නම් ඔහු ඊටු කළේ IS ශ්‍රී ලංකා සංවිධානයේ නායකයා ලෙස IS ජාත්‍යන්තරයෙන් ලැබුණු ඉල්ලීමක් ඉටු කිරීමක් නම් පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු සාරාම් හසීම් මැර වෙන කවුරුද? වෙන කවුරුවත් කියලා මේ පරීක්ෂණ නොමග යවන්න කවුරුන් උත්සාහ කරත් සාක්ෂි තියෙන්නේ තාර්කිකව පේන්නේ සාරාන් හසීම් පමණමයි. ඒ නිසායි අපි කියන්නේ ඒ හැර වෙනත් නමක් ඉදිරිපත් කරන ඕනෑයෙක් එක්ක අපි කරුණු සහිතව තර්ක කරන්න විවාද කරන්න සූදානම් කියලා අපි කියන්නේ ඒකයි. එතකොට Taman මරාගෙන මැරෙනවා කියලා වීඩියෝවකින් ලෝකෙට කියලා මැරෙන්න හේතුවත් කියලා ඔහු මීඩියාට පස්සේ මොකක්ද හේතුව? සාමාන්‍යයෙන් අපි අහලා තියාගෙන මැරෙන්න තීරණය කළේ ඇයි? ඒක හරි වැදගත් කාරණයක්. අර මං කියවනේ සාරාන් වටේ හිටිය සියලු දෙනාම තාම ජීවිතුන් අතර. ඒ අයගේ තියෙනවා ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ කරපු ප්‍රකාශ. ඒ වගේම පොලිසියට දුන්න ප්‍රකාශ 7ක් තියෙනවා බිරිඳගේ. අධිකරණයට කරපු පාපොච්චාරණයක් තියෙනවා. මේ සියල්ලම බැලුවම සාරාන් මිය යන්න හේතුත් අපට හම්බුණා. හාදියා කියන විදියට සාරාන්ට තිබ ලොකුම ප්‍රශ්නේ තමයි Tamanට දැනෙනවා තමන්ව පොලිස් අත්අඩංගුවට ගන්න ඔන්න මෙන්න තත්ත්වයක්. Tamanට ආරක්ෂිතම ස්ථානය කියලා සැලකපු. Tamanගේ ආරක්ෂිත නිවාස සියල්ලෙන් ආරක්ෂිතම කියලා සැලකපු වනාත විල්ලුව පොලිසියට වුණා පළවෙනි ප්‍රශ්නේ. එහෙනම් ඊළඟට මංගාවට එන්න පුළුවන්. 2019 පෙබරවාරි 11 වෙනිදා රාජ් පොලිසියෙන් බිරිඳ සහ දරු දෙදෙනා හිටිය ගෙදරට පැනලා පරීක්ෂාවක් කරනවා. 3 නරකම සිද්ධිය වුණේ මාර්තු 10. සාරාන්ගේ සංවිධානයේ අභ්‍යන්තර මතභේදයක් එනවා. සාරාන්ගේ ක්‍රියාකලාපයේ දෙවෙනිය ප්‍රශ්න කරනවා. දවස් දෙකක් වාද කරලා සංවිධානයේ දෙකට කැඩෙන්න තීරණය කරනවා. සාරාන් එක්ක කට්ටියක් නතර වෙනවා. දෙවෙනියා මොහමඩ් නවුෆර් එක මාර්තු 10 පිරිසක් බිඳිලා යනවා. දැන් සාරාන් බයෙන් ඉන්නේ. නවුෆර් දන්නවා හැංගෙන්න තියෙන හැම ආරක්ෂිත නිවසම පුපුරන ද්‍රව්‍ය කොහෙද තියෙන්නේ? අවි ආයුධ කොහෙද තියෙන්නේ? පුහුණු උනේ කවුද? සල්ලි දෙන්නේ කවුද? මේ සියල්ල දන්නවා. ඒ අය පොලිසියට ඔත්තු දුන්නොත් අවුරුද්දකටත් වැඩි කාලයක් සූදානම් වුණු ප්‍රහාරය කරගන්න බැරි වෙනවා. ජීවිතේ ඉතිරි කාලේ සිරගෙදරක දුක් විඳිනවට වඩා දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ පූජා කරලා දිව්‍ය ලෝකයේ ගිහිල්ලා සැප විඳින එක වටිනවා කියලා. ඒ නිසා තමයි මේ ප්‍රහාරය ඉක්මන් කරලා IS ඉල්ලීමට අනුගත වෙලා
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සිදු කරද්දී Tamanම ස්වයං ඝාතකයෙක් බවට පත් වෙන්න තීරණය කරේ. ඔව් අප්‍රේල් 27 කියනවා බංගලි දේශයේ IS නායකයාත් මම වගේම ජීවිතේ පූජා කරා කියලා. හැබැයි මගේ පර්යේෂණවලදී එහෙම නායකයෙක් හම්බුනේ නැහැ. ඒ වගේමයි ජනක් දාල්විස් විනිසුරුතුමා තමන්ගේ වාර්තාවේ සැක කරනවා මේ සිදුවීම සාරාන් වරදවා වටහාගෙන කියලා යම් සිදුවීමක් විස්තර කරනවා. කොහොම නමුත් ඔහු හිතනවා මේ මම පළවෙනියා නෙවෙයි. ඒ වගේම මාව පොලිසියට අහුවෙන්න ඕන්න මෙන්න සිදුවීම් 3ක් වෙලා පොලිසිය අත්අඩංගුවේ ජීවිතේ ඉතිරි කාලේ ගත කරනවට වඩා මිය යෑම වටිනවාය. මිය යෑම නෙවෙයි. දෙවියන් වෙනුවෙන් ජීවිතේ පූජා කරලා දිව්‍ය ලෝකයේ යෑම වටිනවායි කියලා කල්පනා කරා. එතකොට ඒ වගේමයි සංවිධානයේ නායකයා මිය යන්න බය වෙන්නේ. තමන්ගෙන් පස්සේ සංවිධානයට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේනේ. හැබැයි සහරාන් මිය යන්න කලින් තමන්ගේ අනුප්‍රාප්තිකයා පත් කරනවා. මොහමඩ් රිල්වාන්. ඔහුට මරාගෙන මැරෙන්න දළදා ප්‍රහාරයට ප්‍රහාරය එල්ල කිරීමේ වගකීමත් බාර දෙනවා. ඒ විතරක් නෙවෙයි. අර අපි දැක්කේ කළු ඇඳගෙන වීඩියෝවක් තියෙන සාරාන්ගේ. ඒ වගේ වීඩියෝවක් පටිගත කරන්න තමන්ගේ වීඩියෝව පටිගත කළාට පස්සේ කළු ඇඳුම් ටික IS කොඩිය මේ සියල්ලක් දෙනවා මොහමඩ් රිල්වාන්ට. හැබැයි ජාතියේ වාසනාවට රිල්වාන් සැඟවිලා හිටියේ ගෙදර පිළිබඳ පොලිසියට හමුදාවට ඔත්තුවක් ලැබිලා අප්‍රේල් 26 වෙනිදා සයින මරුදු ගෙදර වට කරනවා. එතකොට රිල්වාන් ඇතුළේ බෝම්බකරුවන් සියලු දෙනා මරාගෙන මැරෙන්න තීරණය කරනවා. ඔන්න ඔතන තමයි සාරා ජෙස්මිනුත් මිය යන්නේ. එතකොට එහෙම නොවුනා නම් 2019 අගෝස්තු රන්දෝලි අවසන් පෙරහැර ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයේ විදියට ඉතිහාසගත වෙන්න තිබ්බ අපේ හාමුදුරනේ. දැන් මහා මොලකරු කතන්දරේ අපි කතා කරා. අපි අවුරුදු 7ක් තිස්සේ කරේ මහා මොලකරුවේ කොයමින් නාස්ති කළා මිස අර කොමිෂන් සභා කමිටු විසින් ලබා දුන්නු නිර්දේශ 200 ගැන අවධානය යොමු කරේ නැහැ. ඒයි ප්‍රතිඵලය මොකක්ද? අදටත් අප අතරේ ඇවිදින මිනිස් බෝම්බ 300ක් ඔබ නොබ හැසිරෙමින් ඉන්නවා. ඔවුන් කොයි මොහොතේ හරි පුපුරවා ගැනීමට නියමිතයි. ඔබ දන්නවද IS මතවාදයේ උගන්වන මද්රාසා පාසලක් කැකුණුගොල්ලේ පිහිටවලා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන්න සාරාන් කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සාරාන් නෞෆර් තෞෆික් සයිනි මේ වගේ ත්‍රස්තවාදීන් සියලුම දෙනා මද්රාසාවල උගන්වන මෞලවිවරු අපේ රජයේ ඇත්තෙම මෙතන ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේක මතු කරන්න ඕනි කාරණයක් රජයේ පෙළ පොත්වල අදටත් උගන්වනවා මොකද්ද ඉස්ලාම් දහම අත්හරින අය මරා දැමිය යුතුයි කියන වහබ් න්‍යාය අපේ අගවිනිසුරුතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට ආගමික නිදහස විතරක් නෙවෙයි ජීවත් වීමේ අයිතියත් අවුරු කරලා තියෙන්නේ. හැබැයි ආගම මාරු කරුවොත් මරා දැමිය යුතුයි කියලා උගන්වන්නේ රජයේ පෙළපොත්ව. අපේ රටේ මද්රාසා නියාමනයක් අදටත් වෙන්නේ නැහැ. අපේ රටේ මේ අන්තවාදීන් පුනරුත්ථාපනය කරන්න කිසි පීවරක් අරගෙන නැහැ. දැන් මෙතන ඉන්නවා මහින්ද ජනාධිපතිතුමා, ගෝඨාභය ජනාධිපතිතුමා. මෙතුමන්ලා තමයි කොටි ත්‍රස්තවාදීන් 11600ක් පුනරුත්ථාපනය කළේ. ඒ නිසා තමයි 2009 මැයි 18න් පස්සේ අපේ රටේ කොටින්ගේ නාමයෙන් වෙඩි හඬක් තියා රතිඤ්ඤා කරලක්ක පත්තු වෙන්නේ නැත්තේ. හැබැයි මේ අන්තවාදීන් පුනරුත්ථාපනය කරන්න කිසිම පියවරක් කරන්නේ නැහැ. ඒ නිසා අපේ රට අනාරක්ෂිතයි. ඒ නිසා මිත්‍රවරුනි මම සියලු දෙනාගෙන් ආරාධනා කරනවා මේ පොත කියවන්න. කරුණු ගොඩාක් තියෙන පොතක්. ඊට පස්සේ අපි පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු හොයන සංවාදයට තිත තියලා මේ අනාගතයේ ඇතිවීමට තියෙන අනතුරු පිළිබඳ සංවාදේ පටන් ගමු. එහෙම කරලා මේ අපේ අතර සැරිසරමින් තිබෙන මිනිස් බෝම්බ 300ට වැඩි ගණන නිෂ්ක්‍රිය කරන්න අපෙත් එක්ක එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම ආරාධනා කරමින් මම නිහඬ වෙනවා.